Aduh, thank you bang. අනේ දෙවියනේ මම කොච්චර හොඳ එකෙක්ද මං ගැන කොච්චර හිතනවද කවදාවත් මට කිසි දෙයක් නොදී කාලා නැහැ මට ලැජ්ජාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම උඹට සලකන්න ඕනේ ඔබ කියලා ඉවර නම් මම මේ කණ්ඩද යකෝ ජයන් පායකට දෙන ඔච්චර කියවන්නේ තොපගේ උන් තමයි අර මේ පොඩි දේවල් වීඩියෝ කරලා බුදුබණ පදයක් සින්දු දාලා TikTok දාන්නේ වෙද්ද අනේ දෙවියනේ මම කොච්චර තමසේ කොහමද ඔය මෙච්චර සතුටෙන් ඉන්නේ කෙල්ලෙක්වත් නැතුව කෙල්ලෙක් නෑ ඉතින් උඹටත් නෑනේ සුද්දා ඇයි මගේ දත් කිව්වේ මට කෙල්ලෙක් ඉන්නවා අනේ නෙමෙයි අදත් නෑ වීලු දාන්න තියාගන්න එපා ඇයි කොල්ලෙක් කරන් බෙන්නද ආගනි අද තමයි චොරේ Hello, Subbu. Bitte ulde. Subbu. Bitte ulde. කෙල්ලෙක් Subbu. Bitte ulde. Subbu. පලයන් යන්න Subbu. 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 තෝ අද තමයි අහගන්නේ පරයා මට කරපු බලු වැඩේට මෙන්න මේ උත්තා යන්නවා ආයෙත් පොඩ්ඩක් අවසර ගමු හෙලෝ Hello, Subbu. අනේ වැඩි දෙයක් කතා කරනවා මට වෙන කවුරුත් දෙවිදෙන අතරින් සුබ්බු කියලා කතා කරලා නෑ අනේ වැඩියට මම රවට්ටනවා සුබෝද සුබෝද මම්බා මම් ඊයා ගෙදරින් පැනගත්තේ 1000ක් අතරේ බොන්න ඇති කොල්ලෝ තව බයිට් එකට ගෙලින් ඊට පස්සේ තක්කාලි අවුමිරිත් එකක් බොන්න නෑ මම බොනවා අපේ ඉතින් පවුලේ අලුත් ජ්‍යොතිෂ්‍ය විදියන්නේ මං අහලා තියෙන විදියට නම් ඔබතුමා බොහෝම බල සම්පන්න මාර වැඩකාරයෙක් ආයෙත් අහන්න දෙයක්ද මහත්තයෝ ඔය ලොකු ලොකු ඇමතිවරු පවා මගේ ඔරලෝසුවේ වෙලාවට තමයි වැඩ කරන්නේ මට නම් ওই දේශපාලනේ හරියන්නේ නැහැ මට ඔය බොරුව කියන දේ සෙට් වෙන්නේ නැහැ ඔව් මහත්තයට දේශපාලනේ හරියන්නේ නැහැ බලන්නකො මූණේ තියෙන සිරියාව හරිම නිවිච්ච පාට හරි මේ එහෙනම් අපි විස්තර ටිකක් කියමු බලන්න මේ මහත්තයා හරීම පාඩුවේ ජීවත් වෙන මහත්තයෙක් කාටවත් වචනින්වත් හිත රිද්දලා නැහැ අතක් උස්සන්නේ හිතන්නේවත් නැහැ තමන්ගේ දේවල් වලින් මිසක් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ජීවත් වෙන්න හදන කෙනෙක් නෙමෙයි මහත්තයා හොරකම මරකම පේන්න බෑ තමන්ගේ බිරින්දර වෙන ගෑනු දිහා ඇහැක් කරලා බලන්නේ අරක්කු ටිකක්වත් බොනවා කියලා නම් පේන්නේ මාරම පින්වන්ත අතක් නේ මහත්තයෝ මට මේ වගේ අතක් නම් කවදාවත් හම්බෙලා නැහැ ඇවිදින බෝපැලයක් වගේ මට පොඩි වෙලාවක් දෙන්න මහත්තයා හෙලෝ සුමනේ ඔව් සුමනේ ඔව් නෑ මට ලැබෙන්නේ තියෙන දවසට මගේ කප්පන් සල්ලි ටික ලැබුණ නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ අනිවාර්යෙන් මරන්න ඕන සුමනේ මරන්න මං ආයුධ දීලානේ තියෙන්නේ ඔව් ඌව මරලා එනින් ගම ඌගේ අලුත් ජීප් එක අරන් ඉන්න මොකද දැන් ඌ මරුණම් පදින්න එකක් නෑනේ අනිත් දේ තමයි ඌගේ වයිෆුත් ගෙදර තනියම අපි මේ වෙලාවේ මිනිස්සුව තනි කරන්න හොඳ නැහැ මොකද එයාව පදින්නත් කවුරුත් නැහැ නේද මේ වයිෆ් අතරන් එන්නකෝ මං ආස ටයිප් එකේ එක්කෙනෙක් යා අනිත් මේ අලුතින් බඩු ටික බහැලා තින සුද්දා ගාව ඒ ටිකත් අරගෙන ඉක්මනට එන්නකෝ සුමනේ සුමනේ දන්නවනේ මට ওই බොරුව පෙන්වන්න බෑනේ හරි ඉක්මනට එන්න සුමනේ හරි දරුවන් සර්ණයි හරි අපි කොතනද කතා කර හිටියේද මහත්තයෝ ගහයෝ නටුවාලු නුඹගේ රිසි පරිදි මට නම් නෑ ඔබේ අඩුපාලු